හයි ළමයි ඔන්න මං අද ඔයාලට ගෙනාවේ ගෙදරදිම වරදින්නේ නැති වෙන්න තෝසි හදන විදිහ. මේක හදන්නේ හාල් වලිමුයි උඳු ඇටවලමුයි. එන්නකෝ මං අද මෙහෙම වරදින්නේ නැති වෙන්න තෝසි හදන විදිහ ඔයාලට කියලා දෙන්න. මුලින්ම අපි මේකට උඳු ගනිද්දි උඳු කප් එකක් ගන්නවා නම් හාල් කප් දෙකක් ගන්න ඕනේ. අපි හිතමුකෝ උඳු ග්‍රෑම් 100ක් ගන්නවා කියලා. එතකොට හාල් ග්‍රෑම් 200ක් ගන්න ඕනේ. උඳුයි හාලුයි එකම භාජනයකට දාලා අපේ උඳුයි හාලුයි හොඳටම හොදගෙන ඒවා ටික අපි පෙඟෙන්න තියාගන්න ඕනි. මම මෙතනදී ඇල් වතුර ටිකකුයි රස්නෙන් උණු වතුර ටිකකුයි දාලා තමයි පෙඟෙන්න වහලා අරන් තියාගන්නේ. ඔයාලත් උණු වතුර දැම්මොත් ඉක්මනටම මේක පොඟව ගන්න පුළුවන්. අපේ පෙඟුණු හාල් ටික වතුරෙන් පෙරලා අරගෙන බෙන්ඩර් කප් එකකට පාග භාගෙ දාලා තමයි බෙන්ඩර් කරගන්න ඕනි. වතුර චුට්ටක් තමයි දාන්නේ. මොකද අපිට මේක දිය බැට එකක් නෙමෙයි ඕනේ. ඝනකම් බැට එකක් තමයි හැදෙන්න ඕනේ. වතුර චුට්ටක් දාලා මේක හොඳටම කුඩු වෙන්න බෙන්ඩර් කරගන්න ඕනේ. ඉන්නකෝ මම මේක බෙන්ඩර් කරගෙන එන්නම්. හොඳටම පල්ප් එකක් වෙනකන් අඹරගත්ත අපේ පිටිදියාරුව. ඒක අපි පිපෙන්න තියෙන භාජනයට දාගන්න ඕනේ. ඔයාලා චුට්ටක් ලොකු භාජනයක් ගන්නවා නම් හොඳයි. මොකද මේක අපි පිපෙන්නත් තියෙනවනේ. අපි අඹරගත්ත අපේ මිශ්‍රණයට ඊස් තේ හැන්දකුයි ඒ තේ හැන්දෙන්ම සීනිත් තේ හැන්දකුයි දාලා හොඳටම මික්ස් කරලා මේක පිපෙන්න වහලා තියාගන්න ඕනේ. ඔයාලට ඊස් දාන්න කැමති නැත්තම් මේක මෙහෙම්මම වහලා තියන්න. එතකොට මේකේ උඳු තියෙන නිසා කොහොමත් මේක පිපෙනවා. මේ බලන්නකෝ අපේ පිටියක පිපිලා තියෙන විදිහ. මේ බලන්න. මම පිටියේ කනලා තිබ්බේ 11:00ට 12ට විතර වගේ. දැන් වෙලාව 4යි. මේකේ ඝනකම වැඩි නිසා අපි මේකට පොල් කිරි චුට්ටක් දාලා තව පොඩ්ඩක් උකු වැට එකක් හදා ගන්න ඕනේ. පොල් කිරි ප්‍රමාණය නම් ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ. පොල් කිරි දාන්න ඕනිම නැහැ. මේකට ඇල් වතුර උනත් දාන්න පුළුවන්. පොල් කිරි පොඩ දාලා තමයි බැට එක හදා ගන්න ඕනේ. එකම සැරේ දාන්න එපා. එහෙම වුණොතින් දිය ගතිය වැඩි වෙයි. ඔයාලට මේකට ඕන නම් පාන් පිටි මේස හැඳි දෙකක් වගේත් මේ වෙලාවේදී දාලා කලවම් කරගන්න පුළුවන්. පාන් පිටි දැම්මොත් මේකේ ක්‍රිස්පි ගතියට හදා ගන්න පුළුවන්. මම නම් පාන් පිටි දාන්නේ නැහැ. මෙන්න මේ වගේ තික් ගතිය තිබ්බොත් ඇති. මේ බලන්නකෝ ඝනකමත් නැහැ දියාරුත් නැහැ. හදිසියේකදීවත් ඔයාලා වතුර දාද්දි මේක දිය ගතිය වැඩි උණයි කියමුකෝ. එහෙම වුණොතින් දැන් අපි ළඟ උඳු පිටිත් නැහැ හාල් පිටිත් නැහැ. එතකොට කරන්න ඕනේ පාන් පිටි ටිකක් වැඩියෙන් දාගන්න එක විතරයි. දැන් අපි ආයෙත් මේක වහලා තියෙන මේකට ඕනි තවත් රස කරගන්න ඕනි දේ හදාගමු. අපි දැන් අපේ තෝස් එක තවත් රස කරගන්න තමයි යන්නේ. මේක ඔයාලට කරන්න ඕනේ නැහැ කියලා හිතුනොත් කරන්න නැතුව ඉන්න. ඒත් මේ විදිහට තෝස් එකට හදලා දැම්මොත් තවත් රසයි. අපි තෙල් චුට්ටක් වැඩියෙන් තාච්චුවට දාලා චූටුවට කපාගත්ත ලුණු ටිකක් අනිවාර්යයෙන්ම සූදුරු කුඩු ටිකකුයි රම්පික කෑලි දෙක තුනකුයි මේකට දාලා බැද ගන්න ඕනේ. මේ මිශ්‍රණය අපේ තෝස් එකට දැම්මොත් තවත් ගොඩාරියක්ම රස වැඩි වෙනවා. ඔන්න දැන් අපේ තෙල් එක පැහැලා ඉවරයි. මම ඒකට මුලින්ම ලුණු ටික තමයි දාන්නේ. ලුණු ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනි. අපේ ලුණු ටික දැන් රන්වන් පාට වේගෙන තමයි එන්නේ. ඒ වෙලාවේදී තමයි අපි ගන්න රම්පෙ ටිකයි සූදුරු කුඩු ටිකයි දාන්න ඕනි. රම්පෙ මුලින්ම තෙල් වලට දාන්න එපා. එහෙම වුණොත් රම්පෙ පුපුරනවා. දැන් අපේ ලිප ඕෆ් කරගන්න ඕනි. ඊට පස්සේ අපි හදාගත්තර මිශ්‍රණය තියෙනවනේ. ඒක දැන් අපි අපේ තෝස මිශ්‍රණයට දාගන්න ඕනි. මේ ටිකත් හොඳටම මික්ස් කරලා ලුණු කුඩු ටිකක් දාන්න ඕනි. ඔයාලගේ රස අනුව ලුණු වෙනස් කරගන්න පුළුවන්. ලුණු ටිකත් කලවම් කරලා අපේ තෝස මිශ්‍රණය මම පැයක් විතර වගේ වහලා තිනවා හදන වෙලාව වෙනකන්. ඊට පස්සේ තමයි මේකෙන් හදන්නේ. ඔයාලට මේක පැයක් විතර තියන්නේ නැතුව ඒ වෙලාවට හදලා ගන්නත් පුළුවන්. පිපුණ අපේ තෝස බැටර් එකෙන් ටිකක් පෑන් එකට දාලා
ඒක මෙහෙම තුනී කරන්න ඕනි. ඔයාලට කැමති විදිහට තුනී ප්‍රමාණය හදා ගන්න පුළුවන්. ඝනකමට ඕන නම් ඝනකමට තියාගන්න නැත්තම් තුනී කරගන්න. ඊට පස්සේ ටික වෙලාවක් මේක වහලා තියන්න පොඩ්ඩක් උඩ තැම්බෙන්න. මේ බලන්න අර උඩ අමු පිටි ගතිය නැති වුණාට පස්සේ මේක දැන් අපි අනිත් පැත්ත ගානට රන්වන් පාට වෙනකම් පුච්ච ගන්න ඕනේ. ඔයාලට කැමති නම් යටි පැත්ත විතරක් පුච්ච ගත්තට කමක් නැහැ. ඔන්න අපේ අනිත් පැත්ත දැන් තෝස් එකේ හැදිලා ඉවරයි. මේක ඔයාලා තෝස්සේ හදලා ඉවර වෙනකම් පියනකින් වහලා තියන්න. එතකොට මේක හයි වෙන්නේ නැති වෙන්න මෙලෙක් වෙලා තියෙනවා. මම මේ බැටර් එකෙන් තෝසෙ 25ක් විතර හදාගත්තා. මේ බලන්නකෝ අපේ තෝස් එක පිපිලා සොෆ්ට් එකට තියෙන විදිහ කඩේ තියෙන තෝසෙ වගේමයි. මම ඒ අතරේ තෝසෙ කන්න ඕනිම කරන කොළ පාට සම්බරේකුයි සාම්බාර හොද්දයි හදාගත්තා. ඔයාලටත් මම සාම්බාර හොද්දයි කොළ සම්බලේ හදන විදිහ කියලා දෙන්නම්කෝ. මතක ඇතුවම ආව ෆලෝ කරලා තියාගන්න.